Welcome back to my channel Life with Shashi. ඉතින් ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න මං අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපි කොහොමද හරිම ලේසියෙන් මිලියනපතියෙක් වෙන්නේ කියලා. අපි බලමු දේ කොහොමද කියලා. අපි හැමෝම ආසයිනේ චුට්ටි සල්ලි ඉතුරු කරන්න. ඉතින් මට නම් කොච්චර try කරත් මොනම ක්‍රමයකින්වත් ඉතුරු කරන්න බැරි වුණා. මේක තමයි මට ලැබුණු සාර්ථකම ක්‍රමය මම හිතන්නේ. ඔන්න මම දැන් මේ විදිහට තමයි මුදල් ඉතුරු කරන්න යන්නේ. මට හිතුණා මේ වීඩියෝ එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන්නේ මට ආව පාර්සල් එකක්. අපි බලමුකෝ ඉස්සර වෙලාම මේකේ මොනවාද තියෙන්නේ කියලා. මෙන්න මේකෙන් තමයි මම මගේ වැඩේ පටන් ගන්න යන්නේ. මුදල් කියලා කියන්නේ හැම තිස්සෙම මුදල් වලට ආදරය කරන තරමට තමයි මුදල් අපිට ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මුදල් වලට ගොඩාක් ආදරය කරන්න ඕනේ, ගරු කරන්න ඕනේ. මේ බොක්ස් එක මම ගෙන්න ගත්තේ මට මතක විදිහට මිලියනේ කියලා FB page එකකින්. මෙන්න මේකේ තියෙනවා ස්ටිකර්ස් 10ක් මේ විදිහට. මේ ස්ටිකර් වල ස්ටිකර් එකක මුළු එකතුව රුපියල් ලක්ෂයක් වෙනවා. ඒ විදිහට ස්ටිකර්ස් 10ක් තියෙනවා. එතකොට ලක්ෂ 10ක් වෙනවා. මෙන්න මේ බොක්ස් එක තමයි අපේ මැජික් එක. මේ තියෙන්නේ ඉතුරුම් කැටේ. මෙන්න මේකෙන් තමයි මම වැඩේ කරන්න යන්නේ. මේකේ මෙන්න මේ පැත්තේ තියෙනවා මුදල් වල වටිනාකම් ගහලා. දැන් මම කරන්නේ මේ ස්ටිකර් එක ගලවලා මෙන්න මේ බොක්ස් එකෙන් අලව ගන්නවා. මේ ස්ටිකර් එකේ රුපියල් 10 20 50 වගේ නොයෙකුත් වටිනාකම් වල කොටු තියෙනවා. මේ විදිහට මේ ස්ටිකර් එක අලවලා මගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය මගේ ළඟ තියෙන රුපියල් 100ද 50ද මම මේ 100 කොටුව කපලා ඒ 100 මේ බොක්ස් එකට දානවා. 50ක් නම් තියෙන්නේ 50 කොටුව කපලා ඒ බොක්ස් එකට දානවා. ඒ විදිහට මේ කොටු ටික ඔක්කොම කැපුවාම ඕගොල්ලෝ රුපියල් ලක්ෂයක් ඉතුරු කරලා ඉවරයි. ඊට පස්සේ මේ ස්ටිකර් එක ගලවලා අයින් කරලා ඔයාලට පුළුවන් මේ මුදල ඕගොල්ලන්ගේ බැංකු පොතකට දාන්න ගිහිල්ලා. ඊට පස්සේ ආයෙමත් අනිත් ස්ටිකර් එක අලවලා අපි ආයෙ අලුතෙන් ඉතුරු කරන්න පටන් ගන්නවා. මේ බොක්ස් එක සීල් කරන්න පුළුවන්. මේක සීල් කරලා තිබ්බ කේබල් ටයි එක මම දන්නේ නැතුව කැපුවා. ඒ නිසා අපිට පුළුවන් කේබල් ටයි එක දාලා තමයි එන්නේ. ඉතින් මම හිතන්නේ අපිට ඉතුරු කරන්න තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය. මේ වගේ ඉතුරුම් කැටයක සල්ලි ඉතුරු කරලා ලක්ෂපතියෙක් වෙලා මටත් කියන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි.